ලයනල් කිලෝ පිරේරා ඉතින් කොල්ලවලු කැම්පස් එකකට දැම්ම කියලා ආරංචියක් ආවා. ඔව් මේ ගිය සති ඒ කැම්පස් එකට මචං මොකා මොන ලෙවල් එකකින් ගියත් ගිහපු විදියට නෙවෙලු මචං ආයි එන්නේ. එහෙම නැතුව බෑනේ මචං. ඒ ලෙවල් කරපු ගමන් මල් වගේ ළමයි තමයි කැම්පස් වලට යන්නේ. උම්මයකෝ මිනිස්සෙක් කොල්ලෝන එළියට දාන්න. ඔව් උදේ මචං ඉස්සරහ ගේට්ටුවෙන් ගිහපු උන් දවල්ට මචං තාප්පි පණිනවලු ගෙදර ඉන්නේ. ඈ ඉතින් අහපන්කෝ ගියත් හරි මචං මට පෙරේද තමයි පළවෙනි කෝල් එක දුන්නේ. අසයින්මන්ට් වල හිර වෙලවලු යකෝ හිටියේ. කැම්පස් කියන්නේ ඉතින් වැඩම තමානේ. මුගේ හොඳ වෙලාවට මචං කබඩ් එක පෙරලනවා එතන හිටපු තව කොල්ලෙක් දැකලා. මේකව එළියට ගන්න යකෝ අසයින්මන්ට් බඩල් ගාලා කදින්න වෙලාවකෝ. යටම හිර වෙලා ඉඳලා තියෙන්නේ. ඈ හැබැයි මචං උගන්නනවා සුපිරියා. මට කෝල් එක දීපු වෙලාව කිව්වේ මුගේ මචං යට බැච් එකේ ඔක්කොම පාස්ලු. එක කුප්පිය දාලා තියෙන බැච් එකම ගොඩ. අපිත් ඒ කාලේ ඉතින් ওই බැච් එකේ මීටරේ දාපු කුප්පියන්නේ මං ගොඩ ගියේ. හැබැයි මචං මුංගේ කුප්පියෙන් දාලා තියෙන බැච් එකේ මදාවියා. එක්සෑම් එකට කලින් දවසේ එක්සෑම් පේපර් දාලා තිබිච්ච කබඩ් එකක් අස්සට මූ භූමිතල කුප්පියක් දාලා ගිනි තියලා. එක්සෑම් තියාගන්න බැරි වෙලා හැම එකටම පාස් දෙන්න වෙලා. එක කුප්පියෙන් බැච් එකම ගොඩ. මොකද? වත් එක කතා කරලා මගේ ඔළුවත් කරගෙන ඔබ. ඉතින් අද දවල් මගේ වයිෆුත් ඔය කතාවම කිව්වනේ. මොන කතාවද? මමත් එක්ක කතා කරලා ඒකගේ ඔළුව කරගෙනවා කියලා. යකෝ වයිෆ්ගෙත් ඔළුව කරගෙන තරම් ඔබ මොකද්ද කිව්වේ? මම කිව්වා එයාට ඔළුව කරකවන්න කියලා. බබා මේ ඔයාගේ පොඩ්ඩක් ඔළුව කරකවන්නකෝ. ඈ? මොන්න